ශක්ති විද්‍යාව පාඩම පටන් ගමු. ලියන්න මාතෘකාව ශක්ති විද්‍යාව. මේක ඇවිල්ලා යුනිට් 5 ශක්ති විද්‍යාව පස්වෙනි යුනිට් එක. මම මේකේ PDF එකක් වලට දාලා තිනවා. PDF එක අරගෙන PDF එක ෆිල් කරගෙන යන්න. ඒතර වැඩි ඉක්මනට කරලා ඉවර කරගන්න පුළුවන්. මම PDF එකේ තියෙන පිළිවෙලට උගන්වගෙන යනවා. බලන්න ශක්ති විද්‍යාව පාඩමේ නම. මුලින්ම තියෙනවා රසායනික ප්‍රතික්‍රියාවක් සැලකූ විට එම ප්‍රතික්‍රියාවේ තාපගතික පැතිකඩ හා ශාලක විද්‍යාත්මක පැතිකඩ ලෙස ආකාර දෙකකට අධ්‍යයනය කරන්න පුළුවන් කියලා. රසායනික ප්‍රතික්‍රියාවක් අරගෙන අපි අන්න රසායනික ප්‍රතික්‍රියාවක්. රසායනික ප්‍රතික්‍රියාවක තියෙනවා රසායනික ප්‍රතික්‍රියාව ගත්තහම ප්‍රතික්‍රියාව මෙයාව බෙදන්න පුළුවන් අපිට පැතිකඩ ආකාර දෙකකට. එකක් තමයි මෙයාගේ තාපගතික පැතිකඩ. ඒකේ තාපගතික පැතිකඩ. ඊළඟ එක තමයි චාලක විද්‍යාත්මක පැතිකඩ. චාලක විද්‍යාත්මක පැතිකඩ. දර ආකාර දෙකක් තියෙනවා. තාපගතික පැතිකඩ, චාලක විද්‍යාත්මක පැතිකඩ. තාපගතික පැතිකඩ යටතේ අපි ඉගෙන ගන්නේ මෙයාගේ විභව ශක්තිය වෙනස් වෙන හැටි. විභව ශක්තිය පිළිබඳව ඉගෙන ගන්න. ඒතර මේකේ මොනවද ඉගෙන ගන්න? මේකේ නමේම කියනවනේ. මෙයාගේ යන්නේ අපි චාලක ශක්තිය ගැන. චාලක ශක්තිය. ඒතර පස්වෙනි පාඩමට ආවහම අපි ඉගෙන ගන්නවා එන්න මේ කොටස තමයි අපි යුනිට් 5 යටතේ ඉගෙන ගන්න. ඒතර මේ කැලල අපි ඉගෙන ගන්නවා 11 වෙනි පාඩම යටතේ. මේ කොටස ඉගෙන ගන්න තියෙන්නේ 11 වෙනි පාඩම යටතේ. ඒතර මෙයා ගැන අපිට වැඩි කතා කරන්න ඕන වෙන්නේ නැහැ. අපි යන් තාපගතික පැතිකඩට. විභව ශක්තිය තමයි ඒකේ කතා කරන්නේ අපි. විභව ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට? ඒතර මූලද්‍රව්‍ය සහ අණු වල විභව ශක්තිය වෙනස් වෙනවා. යාලගේ බන්ධන හැදෙනකොට. බන්ධන සැදීම මොනවද? බන්ධන බිඳීම තව සාධකයක් තියෙනවා. අන්තර අණුක ආකර්ෂණ බල. මෙන්න මේ වගේ දේවල් වෙනස් වෙනකොට යාගේ විභව ශක්තිය වෙනස් වෙනවා. මෙන්න මේ දේවල් වෙනස් වෙද්දී විභව ශක්තිය වෙනස් වෙනවා. මේ දේවල් වෙනස් වෙද්දී ඒ කියන්නේ යාගේ විභව ශක්තිය වෙනස් වෙද්දී අපි බලන්න ඕනේ විභව ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒතර මේක යටතේ අපි ඉගෙන ගන්නවා ශක්ති විපර්යාස ගැන. ශක්ති විපර්යාස පිළිබඳව තමයි අපි ඉගෙන ගන්න. හැබැයි අපිට බෑනේ පොඩි කාලේ අපි ඉගෙන ගත්ත MGH වගේ මෙයාලගේ MGH මනින්න අපිට බෑ. එතකොට මෙයාලගේ විභව ශක්තිය මනින්න අපි වෙන ක්‍රමයක් හොයාගන්න ඕනේ. අන්න ඒ ක්‍රමය ඒ විභව ශක්තිය මනින්න ආකාර ටික තමයි අපි ශක්ති විද්‍යාව පාඩම යටතේ අපි ඉගෙන ගන්නේ. මෙයාගේ ශක්ති විපර්යාසයෙන් මනින්නේ කොහොමද? අපි මනින්නේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට උෂ්ණත්ව අවශෝෂණ උෂ්ණත්ව විමෝචන සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට අපි මේ පාඩම ඉගෙන ගන්නේ උෂ්ණත්වයේ වැඩිවීම හෝ උෂ්ණත්වයේ අඩුවීම. උෂ්ණත්වයේ වැඩිවීම හෝ උෂ්ණත්වයේ අඩුවීම තමයි අපි මේකේ මෙෂර් කරන්නේ. ඒතර උෂ්ණත්ව වැඩිවීම උෂ්ණත්ව අඩුවීම මෙෂර් කරලා අපි යාව දානවා සමීකරණයකට Q සමානයි mc delta t කියලා. මෙන්න මේ සමීකරණයෙන් අපි හොයා ගන්නවා එනර්ජි එහෙම නැත්නම් ශක්තිය අපි හොයා ගන්නවා. ශක්තිය හොයා ගන්නවා. ඔය විදිහට තමයි අපි තාපගතික පැතිකඩ ඉගෙන ගන්න. ඒතකොට මෙන්න මේ ශක්තිය පිළිබඳ අධ්‍යයනය කරන හින්දා අපි කියනවා ශක්ති විද්‍යාව කියලා. ඒතර මේ පාඩම ශක්ති විද්‍යාව පාඩම. ඔයාට එතකොට පළවෙනිම තැන මෙතන PDF එකේ මේකේ බොක්ස් එකක් තියෙනවා. ඒතර ඔයාට අන්නේ බොක්ස් එක ඇතුලේ ඉඩ ඇතුලේ මෙන්න මෙයාව ඇඳ ගන්න පුළුවන්. මේක එතන බොක්ස් එක ඇතුලේ ඇඳ ගන්න වීඩියෝ එක නතර කරලා මෙයාව ඇඳ ගන්න පුළුවන් ඔයාට මේ තියෙන කොටස. මේ බොක්ස් එක ඇතුලට දාගන්න තියෙන්නේ මෙයාව.
මේ ටික දාලා සම්පූර්ණ කරගන්න. මේවා දාලා සම්පූර්ණ කරගන්න. අපි ඊතුරු කොටසට යමු. බලන්න මේකේ තියෙනවා ශක්ති විද්‍යාව පාඩම යටතේ සිදු කරන්නේ ප්‍රතික්‍රියාවක තාපගතික පැතිකඩ පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමයි. ඒතර ඔන්න රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ඒක අපි ඉගෙන ගන්න මේ තාපගතික පැතිකඩ චාලක විද්‍යාත්මක පැතිකඩ අපි චාලක රසායනික පාඩමේ ඉගෙන ගන්නවා. අපි යමු පාඩමේ ඊතුරු කැලලට. රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන ශක්ති විපර්යාසයන් ප්‍රධාන වශයෙන් ආකාර 3ක් හඳුනා ගන්න පුළුවන්. ශක්ති විපර්යාස ප්‍රධාන ආකාර 3ක්. මේ බලන්න. අපි ගන්නවා රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? ආරම්භයේ මෙයාගේ තියෙන්න පුළුවන් ප්‍රතික්‍රියක. මෙයාගේ තියෙනවා ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක තියෙනවා මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනවා. ප්‍රතිඵල බවට පත් වෙනවා. ආරම්භයේදී මේ ප්‍රතික්‍රියක වලට යම් ශක්තියක් තියෙනවා. අපි කියමු ප්‍රතික්‍රියක වල ශක්තිය. ප්‍රතික්‍රියක වල ශක්තිය. ප්‍රතික්‍රියක වල ශක්තිය. ප්‍රතිඵල වලත් යම් ශක්තියක් තියෙනවා. අපි කියමු ප්‍රතිඵල වල ශක්තිය. ප්‍රතිඵල වල ශක්තිය. ප්‍රතිඵල වල ශක්තිය. ඔන්න පළවෙනි ප්‍රතික්‍රියා වර්ගය. පළවෙනි ප්‍රතික්‍රියා වර්ගය ඔකේ ලියලා දීලා තියෙනවා ඔයාලට. ශක්තිය අවශෝෂණය කරගෙන ආරම්භයේදී තිබුණු ශක්තිය ප්‍රමාණය වැඩි කර ගැනීම ඒකක්. මේවා කියන ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියා කියනවා. ඒතර ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියා. ප්‍රතික්‍රියා පළවෙනි එක. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියා. දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මොකද කරන්නේ? මෙයාලා ශක්තිය අවශෝෂණය කරගන්නවා. ශක්තිය අවශෝෂණය කරගන්නවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට. එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ශක්තිය අවශෝෂණය කරගන්නවා නම් ප්‍රතික්‍රියකවල තිබ්බ ශක්තියට යම් කිසි ශක්ති ප්‍රමාණයක් එකතු වෙනවා. එකතු වෙන ප්‍රතිඵල හම්බෙනවා. ඒක නිසා ප්‍රතික්‍රියාව අවසානයේදී ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. මේ තියෙන්නේ ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාව. right? ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියක තියෙනවා ශක්තිය අවශෝෂණය කරගෙන ප්‍රතිඵල හැදෙනවා. ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. එතකොට PDF එකේ මම ඉඳ තියන්නම් මෙයාට පස්සේ මෙයාව ලියා ගන්න අංක 1 දාලා මෙයාව ලියා ගන්න ශක්තිය අවශෝෂක ප්‍රතික්‍රියා යා වෙන්නේ. එතකොට යාලගේ ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ අපි යනවා දෙවෙනි ප්‍රතික්‍රියා වර්ගයට. දෙවෙනි ප්‍රතික්‍රියා වර්ගයට අපි යනවා. ඒව තමයි ශක්තිය විමෝචනය කරන ඒවා. ශක්තිය විමෝචනය කරන ප්‍රතික්‍රියා. දෙවෙනි වර්ගයට යනවා. දෙවෙනි වර්ගයේ ශක්ති විමෝචන ප්‍රතික්‍රියා. ඒතර ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ශක්තිය එළියට දානවා. ශක්තිය විමෝචනය කරනවා. right? ප්‍රතික්‍රියකවල තිබ්බ ශක්තියෙන් යම් කිසි ප්‍රමාණයක් විමෝචනය කරනවා. එළියට දානවා. එතකොට ප්‍රතික්‍රියකවල තිබ්බ ශක්තියෙන් කොටසක් එළියට ගිහිල්ලා ඉතුරු කොටසෙන් ප්‍රතිඵල හැදෙනවා. ඒක නිසා ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. එනම් ශක්ති විමෝචන ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි, ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. ඒතර දෙවෙනි එක යටින් තියෙන ඉඩේ මෙයාව ලියා ගන්න. මේ කොටස ලියා ගන්න. අපි යමු තුන්වෙනි එකට. තුන්වෙනි එක තමයි ශක්ති විමෝචනයක් හෝ ශක්ති අවශෝෂණයක් නොවි. අපි ඒකට කියනවා වඩාත් නිවැරදිව අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. සමස්ත ශක්ති විපර්යාසයක් නොමැතිව සිදුවන ප්‍රතික්‍රියාව. එතකොට ශක්තිය විමෝචනය වෙන්නේ නැහැ.
ශක්තිය අවශෝෂණය වෙන්නේ නැහැ. අවශෝෂණය. ශක්තිය විමෝචනය වීමක් හෝ අවශෝෂණය වීමක්. ශක්තිය අවශෝෂණය වෙන්නේ නැහැ, ශක්තිය විමෝචනය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙවැනි ප්‍රතික්‍රියාවල ශක්තිය විමෝචනය වෙන්නත් පුළුවන්, ශක්තිය අවශෝෂණය වෙන්නත් පුළුවන්. හැබැයි අවශෝෂණය වන ශක්තිය සහ විමෝචනය වන ශක්තිය සමාන වෙනවා. එතකොට සමස්ත ශක්ති විපර්යාසයක් නොමැතිව සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. එහෙනම් අවශෝෂණය වන ශක්තියයි විමෝචනය වන ශක්තියයි සමාන වෙන්න පුළුවන්. රයිට්? ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඒක. ඒතකොට සමස්ත ශක්ති විපර්යාසයක් නැහැ. එහෙම නැත්නම් ශක්තිය අවශෝෂණය වෙන්නේ නැතුව ශක්තිය විමෝචනය වෙන්නේ නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවශෝෂණය වෙන ශක්තියයි විමෝචනය වෙන ශක්තියයි දෙකම එක වෙන්න පුළුවන්. ඒ වුණාම ප්‍රතික්‍රියක වල ශක්තියයි ප්‍රතිඵල වල ශක්තියයි දෙකම සමානයි. ඒ තියෙන්නේ තුන්වෙනි එක. තුන්වෙනි එක යටින් මෙයා වැඳ ගන්න ඒ තියෙන ඉඩේ. ඊට පස්සේ අපි යන්නේ ඊළඟ කරුණට. මෙයාව දාගන්න අපි ඊළඟ කොටසට යනවා. ඊළඟ කොටස තමයි ශක්තිය සහ ස්ථායීතාවය. ශක්තිය සහ ස්ථායීතාවය. හිතන්න පොඩි කාලේ අපි ගහකට නගින කාරණාව. එතකොට ගහට නගිනකොට අපි මොකද වෙන්නේ? ගහට නගිද්දී අපි අපේ MGH විභව ශක්තිය වැඩි වෙනවා. අපි ගහට නගිනකොට අපේ විභව ශක්තිය වැඩි වෙනවා. අපි හිතමු ආරම්භයේ අපි බිම ඉන්නේ විභව ශක්තිය බිඳුව මට්ටම. අපි ගහ උඩට නැගගෙන යනවා. අපි ගහේ උඩට නගිනකොට රයිට් ගහ උඩට යද්දී ගහ උඩට යනකොට hina වෙන්න බෑනේ. රයිට් ගහ උඩට යනකොට අපේ MGH වැඩි වෙනවා. ඒකට මෙයාගේ MGH සමානයි බිඳුවයි. හැබැයි මෙයාට යම්කිසි MGH අගයක් තියෙනවා. ඒකට MGH වැඩි වෙද්දී අපේ විභව ශක්තිය වැඩි වෙනවා. විභව ශක්තිය වැඩි වෙනකොට අපි අස්ථායී වෙනවා. විභව ශක්තිය වැඩි වෙද්දී අපි අස්ථායී වෙනවා. මේ පාඩමේ ශක්තිය විදිහට අපි ඉගෙන ගන්න විභව ශක්තිය ප්‍රධාන වශයෙන්. එහෙනම් විභව ශක්තිය වැඩි වෙද්දී අස්ථායී වෙනවා. ඒ කියන්නේ ශක්තිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? අස්ථායී වෙනවා. ඒ වගේම ශක්තිය අඩු වෙද්දී මොකද වෙන්නේ? ශක්තිය අඩු වෙනකොට ස්ථායී වෙනවා. මේ ටික අපිට ලියන්න පුළුවන් වෙන්න මෙහෙම. එතන කොටුවක් දීලා තියෙනවා. ඒකේ දාගන්න. ශක්තිය ප්‍රතිලෝම සමානුපාතිකයි ස්ථායීතාවයට. ඔන්න කාරණා ටික. ඒතර ශක්තිය සහ ස්ථායීතාවය කියන කරුණ යටතේ මේ ටික ඔයාලට දාගන්න පුළුවන්. මේ ටික දාගන්න එතනට. ඒතර ශක්තිය සහ ස්ථායීතාවය කියන කාරණාව එතනින් ඉවරයි. මට වීඩියෝ එක නතර කරලා ඒ ටික ෆිල් කරගන්න. මෙයා වදින්න දුන්නේ නැහැ. මේ ටික ලියා ගන්න. රයිට්. අපි යන්නේ ඊළඟ කොටසට. ඉතින් අපි එතන දීලා තියෙනවා ප්‍රතික්‍රියාවක සිද්ධ වෙන අපි ඊළඟ කොටසට යනකොට දැන් ප්‍රතික්‍රියාවක සිද්ධ වෙන ශක්ති විපර්යාසයන් අධ්‍යයනය කරන්න අපි ක්‍රමවත්ව සිද්ධ කරන්න අපි පාවිච්චි කරන පද්ධතිය හරි අපි පාවිච්චි කරන පද්ධති තියෙනවනේ යම් රසායනික ප්‍රතික්‍රියා කරන්න. ඒ නිසා අපි ප්‍රතික්‍රියාවක් සිදු වෙන ශක්ති විපර්යාසයන් අධ්‍යයනය කිරීම ක්‍රමවත්ව සිදු කිරීම සඳහා වැදගත් වෙන කරුණු කීපයක් අපි දැනගන්න ඕනේ. නෝට් එකේ දීලා තියෙනවා මුලින්ම අපිට කරුණු තුනක් වැදගත් වෙනවා. මෙන්න මෙහෙම කරුණු තුනක්. හොඳට අහගන්න. පළවෙනි කාරණාව තමයි පද්ධතිය. ඊළඟ එක්කෙනා තමයි පද්ධතිය, ඊට පස්සේ වටපිටාව, අනිත් එක තමයි මායිම. පද්ධතිය, වටපිටාව සහ මායිම. අපි ගමුකෝ පද්ධතිය කියන්නේ මොකද්ද කියලා ගත්තොත් එහෙම අපි රසායනික ප්‍රතික්‍රියාවක් පරීක්ෂණාගාරයේදී කරන්න යනකොට අපි දුමු මේකට අපි කිසියම් රසායනික ද්‍රව්‍යයක් බීකරයක් අරගෙන අපි මේකට පුරවනවා. රසායනික ද්‍රව්‍යයක්. පුරවලා අපි රත් කරනවා හෝ තව යම් ද්‍රව්‍යයක් දාලා අපි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. ඒතර මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්න අපි ගත්ත බීකරය ඒක තමයි අපේ පද්ධතිය.
ඒතර බීකරේ බිත්තිය මේ තමයි අපේ මේක ඇතුළේ තමයි අපේ පද්ධතිය. ඒතර මේක මෙන්න මේ බීකරේ තියෙන බිත්තිය තමයි අපේ මායිම. ඒතර මේ බීකරේ අහල පහල තියෙන වටපිටාව තියෙනවානේ. අන්න ඒකට අපි කියනවා වටපිටාව කියලා. ඊට පස්සේ ඔය ටික අපි හරියට ලියාගත්තොත් මෙන්න මෙහෙම. අපි හිතමු අපි පද්ධතියක් ගන්නවා. රවුමට අපි ලියා ගන්නවා මේ තමයි අපේ පද්ධතිය. ඊට මේක මෙතන තියෙනවා මායිම. ඊට පස්සේ වටපිටාව ඇතුළුව දුරින් තියෙන සියලු දේට අපි කියනවා පරිසරය. හරි. ඔන්න රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න එහෙම නැත්නම් පරීක්ෂණයක් සිද්ධ කරන්න මුළු විශ්වයෙන්ම අපි තෝරගන්න කොටසට කියනවා පද්ධතිය කියලා. මේක ඉතාම කුඩා බීකරයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෘථිවිය වගේ ඉතා විශාල වස්තුවක් වෙන්නත් පුළුවන්. ඒතර හැබැයි අපි මේ පාඩම යනදී අපි කතා කරන්නේ ඉතා කුඩා පද්ධති තෝරගෙන අපි කරන පරීක්ෂණ සහ ඒ වගේ නිකුත් වෙන ශක්ති විපර්යාස ගැන. ඒතර අපේ පද්ධති මේ පාඩමේ කතා කරන පද්ධති ඉතා කුඩා පද්ධති. ඒතර පද්ධතිය තියෙනවා. පද්ධතිය කියලා කියන්නේ කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක් හෝ පරීක්ෂණයක් සිද්ධ කරන්න අපි තෝරගන්න ප්‍රදේශයට අපි කියනවා පද්ධතිය කියලා. ඒතර ඒ පද්ධතිය විශ්වයේ ඉතුරු සියලු දේවල් වලින් වෙන් කරන බිත්තියට අපි කියනවා. හරි. එහෙම නැත්නම් අපි දාගන්න මායිම අපි ඒකට මායිම කියලා කියනවා. එහෙනම් මායිම කියලා කියන්නේ right අපේ වටපිටාව සහ පද්ධතිය වෙන් කරන දෙයට තමයි අපි මායිම කියලා කියන්නේ. ඒතර අපේ වටපිටාව කියලා කියන්නේ පද්ධතිය හැර right විශ්වයේ ඉතුරු කොටස් වලට අපි කියනවා පරිසරය කියලා. වටපිටාව කියලා අපි කියන්නේ පද්ධතිය සමග අන්තර්ක්‍රියා පවත්වන පරිසරයේ පද්ධතිය ආසන්නයේ තියෙන කොටස් වලට අපි කියනවා වටපිටාව කියලා. එතකොට පද්ධතියත් සමග අන්තර්ක්‍රියා පවත්වන පද්ධතිය හැර ඉතුරු සියල්ල වටපිටාව කියලා අපිට කියන්න පුළුවන්. පද්ධතිය සමග අන්තර්ක්‍රියා පවත්වන විශ්වයේ ඉතුරු සියල්ලට අපි කියනවා වටපිටාව කියලා. එතකොට මේ වටපිටාවේ විශාල කැලල තමයි පරිසරය කියලා අපි හඳුන්වන්නේ. ඔන්න පද්ධතිය වටපිටාව පරිසරය ඔන්න ඔය කියන කාරණා ටික. ඒතර එතන ඉඩ දීලා තියෙනවා පිටුවේ යට මේ ටික ඇඳ ගන්න. මේ තියෙන්නේ පද්ධතිය, මායිම, වටපිටාව ඕන පරිසරයක් දාගන්න. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යනවා. ඔන්න නෝට් එකක් කියව ගමු. පද්ධතිය කියන්නේ අධ්‍යයනය සඳහා තෝරා ගන්න විශ්වයෙන් තෝරා ගන්න කොටස පද්ධතිය. පරිසරය කියලා කියන්නේ පද්ධතිය හැර විශ්වයේ ඉතිරි සියල්ල පරිසරය. වටපිටාව කියලා දාන්න පද්ධතිය සමග අන්තර්ක්‍රියා පවත්වන right විශ්වයේ ඉතුරු සියල්ල වටපිටාව වෙනවා. සීමාව කියලා කියන්නේ පද්ධතිය වටපිටාවෙන් එහෙම නැත්නම් පරිසරයෙන් වෙන් කරන මායිම එකට මායිම කියනවා. එහෙම නැත්නම් සීමාව කියලා කියනවා. ඒතර මේ කොටස ඉවර වෙනවා. එතන යට තියෙන කී මෙයාව ඇඳ ගන්න. ඊළඟ කොටසට යනවා. අපේ දෙවෙනි පිටුව. ඊට පස්සේ ඔන්න කියනවා මෙහෙම පද්ධතිය සීමාව වටපිටාව වෙන්වෙන් වශයෙන් තෝරාගත් පසු පදාර්ථයේ විපර්යාසයන්ගේ ශක්ති පැතිකඩ අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් අපි ওই සෙට් එක තෝරගත්තා පස්සේ අපිට පරීක්ෂණයක් කරන්න පුළුවන්. පද්ධතිය දන්නවා, සීමාව දන්නවා, මායිම දන්නවා, අපිට වැඩේ කරගෙන යන්න දැන් පුළුවන්. හැබැයි වැඩේ කරගෙන යද්දී මොනවා අරගෙනද අපි පාවිච්චි කරන්නේ? අපි ඝන ද්‍රව්‍යයක් ගන්නවද? අපි ද්‍රවයක් ගන්නවද? අපි වායුවක් ගන්නවද කියන එක අපි තෝරගන්න ඕනේ. හරි. ඒ තමයි උතන තියෙන්නේ පදාර්ථය තෝරා ගැනීම කියලා. ඕකට පදාර්ථයට අපි පුළුවන් ඝන ද්‍රව්‍යයක්, වායුවක්, ද්‍රවයක් ඔය ඕන එකක් තෝරගන්න පුළුවන් අපිට. ඕන එකක් තෝරගන්න පුළුවන්. මේ සඳහා ඝන ද්‍රව වායු යන ඕනෑම අවස්ථාවකදී පදාර්ථයේ අවස්ථාව අනුව අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා අධ්‍යයනය කරන විපර්යාසය තෝරගන්න ඕනේ. මාතෘකාව තමයි අධ්‍යයනය කරන විපර්යාසය. පදාර්ථය තෝර ගැනීම එක ඉවරයි. ඊට පස්සේ අධ්‍යයනය කරන විපර්යාසය තෝර ගැනීම. අධ්‍යයනය කරන විපර්යාසය තෝර ගැනීම මාතෘකාව ලියන්න. ඒතර අපි මේකෙදි මොකද්ද විපර්යාසයේ විදිහට අධ්‍යයනය කරන්නේ? මම ඔයාලට කිව්වා ශක්ති විපර්යාස තමයි මේකෙදි අපි අධ්‍යයනය කරන්නේ. උෂ්ණත්වයේ වැඩිවීම, උෂ්ණත්වයේ අඩුවීම,
හින්දා සිද්ධ වෙන ශක්ති විපර්යාස ගැන තමයි මේ පාඩමේ අධ්‍යයනය කරන්නේ. ඔන්න කාරණා ටික. ඒතර අපි පද්ධතිය සීමාව සහ අපේ වටපිටාව අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ පද්ධතිය අරගෙන අපි ඝනද්‍රව වායු මොනවද දාලාද මේ වැඩේ කරන්න කියලා අපි තෝරගන්නවා. වැඩේ කරගෙන යද්දී අපි මනින්න විපර්යාසය මොකද්ද? ඒක උෂ්ණත්ව විපර්යාසය. අපි ඒක තෝරගන්නවා. ඊට පස්සේ අපි පරීක්ෂණය කරන්න අපිට පුළුවන්. පරීක්ෂණය කරනකොට අපිට ප්‍රධාන වශයෙන් තෝරගන්න පුළුවන් පද්ධති වර්ග තුනක් තියෙනවා. මේ බලන්න. ප්‍රධාන වශයෙන් අපිට තෝරගන්න පුළුවන් පද්ධති වර්ග තුනක් තියෙනවා. අපි මේ විදිහට ගත්තොත් බීකරයක් තියෙනවා. මේ බීකරේ ඕපන් තියෙන්නේ. විවෘත බීකරයක් අරගෙන අපි මේකට ද්‍රවයක් දානවා. ද්‍රවයක් දාලා අපි යම්කිසි පරීක්ෂණයක් කරනවා. අපි හිතමුකෝ රසායනික ද්‍රව්‍යයක් දාලා අපි යම්කිසි පරීක්ෂණයක් කරනවා. ඒතර මේ බීකරේ තියෙන්නේ විවෘත බීකරයක්. අපි දන්නවා මේ වගේ පද්ධතියකදී කොහොමත් අපිට මේක රත් වෙන්න පුළුවන්, උෂ්ණත්වය එහෙට මෙහෙට යන්න පුළුවන්. අපි ඒක කියන ශක්තිය මේ පද්ධතිය හරහා බෝමාරු වෙන්න පුළුවන්. ඇතුළට එන්න පුළුවන්. ශක්තියට ඉවතට යන්නත් පුළුවන්. ශක්තියට ඇතුල් වෙන්නත් පුළුවන්, ශක්තිය ඉවතට යන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේක ඕපන් තියෙන හින්දා අපිට පුළුවන් පදාර්ථය මේකට ඇතුල් කරන්නත් පුළුවන්. මේකේ තියෙන පදාර්ථය අපිට ඉවතට ගන්නත් පුළුවන්. පදාර්ථය. එහෙනම් පදාර්ථයකට කොමාරු වෙන්න පුළුවන්. ඒතර මේ වගේ පද්ධතියක් අපි විවෘතව තියෙන බීකරයක් ගත්තොත් එයාට ශක්තිය හුමාරු වෙන්නත් පුළුවන්. පදාර්ථය හුමාරු වෙන්නත් පුළුවන්. පළවෙනි වර්ගයේ තමයි විවෘත පද්ධති. විවෘත පද්ධති. අපි මේක ඇඳලා වෙන්නොත් එහෙම මේ තමයි අපේ පද්ධතිය. මේ තියෙන්නේ පද්ධතිය. මේ පද්ධතියට පදාර්ථය එන්නත් පුළුවන්. මේකෙන් පදාර්ථය ඉවත් වෙන්නත් පුළුවන්. ශක්තිය මේකට එන්නත් පුළුවන්. මේකෙන් ශක්තිය අයින් වෙන්නත් පුළුවන්. එහෙනම් විවෘත පද්ධති කියන තැන තියෙන ඉඩේ මෙන්න මෙයාව දෙකට බෙදලා මේ දෙන්නව දාගන්න. විවෘත පද්ධති කියන්නේ මොකක්ද එහෙනම්? පද්ධතිය හරහා ශක්තිය මෙන්ම පදාර්ථයේද හුමාරු විය හැකි නම් ඒවා විවෘත පද්ධති කියලා හඳුන්වනවා. පද්ධතිය හරහා පදාර්ථයට මෙන්ම ශක්තියටද හුමාරු විය හැකි නම් එවැනි පද්ධති විවෘත පද්ධති ලෙස හඳුන්වනවා. නෝට් එකේ ඔය ටික දීලා ඇත්තේ. ඔය නිසා මේක දෙකට බෙදලා මේක උතන දාගන්න මම බෙදලා දීලා තියෙන්නේ. මේ දෙන්නව ඇඳගත්තා නම්. ඒතර මේකට උදාහරණයක් මොකක්ද? විවෘත බීකරයක සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් අපිට සලකන්න පුළුවන්. මෙයාව ඔන්න ඇඳගන්න. ඊට පස්සේ අපි යනවා දෙවෙනි වර්ගයට. දෙවෙනි වර්ගයට අපි කියනවා සංවෘත පද්ධති කියලා. සංවෘත පද්ධති. අපි සංවෘත බීකරයක් ගමු. අපි සංවෘත පද්ධතියක් ගන්න. අපි ගමු වහලා තියෙන බීකරයක්. සංවෘත බීකරයක්. අපි මෙයාව වහනවා. බීකරය අරගෙන අපි යම් කිසි දෙයක් පාවිච්චි කරලා බීකරය තදින් වහනවා. ඊට පස්සේ අපි නැවත මේක ඇතුළට අපිට පරීක්ෂණය සිද්ධ කරන්න ඕන රසායනික ද්‍රව්‍ය දාලා පරීක්ෂණය අපි සිද්ධ කරනවා. පරීක්ෂණය සිද්ධ කරනකොට මොකද වෙන්නේ දැන් මේක රත් වෙන්නත් පුළුවන්. ඒකට ශක්තිය ඇතුළට එන්නත් පුළුවන්. ශක්තියට පුළුවන් එළියට යන්න. හැබැයි මේක වහලා දෙන්න ඉන්න දැන් මොකද වෙන්නේ? පදාර්ථයට එන්න පුළුවන් ඇතුළට. එන්න බෑ. පදාර්ථයට එළියට යන්න පුළුවන්ද? පදාර්ථයට එළියට යන්නත් බෑ. පදාර්ථයට ඇතුළට එන්නත් බෑ. පදාර්ථයට එළියට යන්නත් බෑ. එහෙනම් අපි මේක පොදු යන්නොත් එහෙම මේ දෙන්නේ අපේ පද්ධතිය. මේ පද්ධතිය පදාර්ථයට එන්න බෑ. පදාර්ථයට යන්නත් බෑ. හැබැයි ශක්තියට මොකද වෙන්නේ? ශක්තිය මේක ඇතුළට එන්න පුළුවන්. ශක්තිය ඉවතට යන්නත් පුළුවන්. ශක්තිය ඇතුළට එන්නත් පුළුවන්. ශක්තිය ඉවතට යන්නත් පුළුවන්. සංවෘත පද්ධති කියන එක ඇතුලේ උතන මම දෙදීලා තියෙනවා දෙකට බෙදලා මේ දෙන්නව දාගන්න. එහෙනම් සංවෘත පද්ධතියක් කියන්නේ මොකද්ද? කිසියම් පද්ධතියක් හරහා පදාර්ථයට හුමාරු විය නොහැකි නමුත් ශක්තියට හුමාරු විය හැකි නම් එවැනි පද්ධති සංවෘත පද්ධති ලෙස
හඳුන්වනවා. පදාර්ථයට හුවමාරු වෙන්න හැකි ශක්තිය පමණක් හුවමාරු වේ හැකි පද්ධති සංවෘත පද්ධති කියලා හඳුන්වනවා. මේකට උදාහරණය මොකද්ද? සංවෘත බීකරයක් තුල සිද්ධ කරන රසායනික ප්‍රතික්‍රියාවක් සලකන්න පුළුවන්. මෙයාව ඇඳ ගන්න. ඔන්නේ අවත් හරි. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි වර්ගයට. තුන්වෙනි වර්ගයට අපි කියනවා මෙන්න මෙහෙම එකක්. තුන්වෙනි වර්ගයට අපි කියනවා ඒකලිත පද්ධති. ඒකලිත පද්ධති. මේ ඒකලිත පද්ධති කියන්නේ ෆිසික්ස් වලට සෑහෙන දුරකට ඉගෙන ගනි. ඉස්සරහ පාඩම් වල තියෙන ඔය විද්‍යුත් මේ චුම්බක ශාස්ත්‍ර වගේ පාඩම් ඉගෙන ගන්නකොට ඒකලිත පද්ධති ගැන ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. අපිට ඉතාම කුඩා දෙයක් ඕනේ. ඒ ටික විතරක් මෙතන අපි ඉගෙන ගමු. ඒකලිත පද්ධති කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපි මේකට ගන්න ඕනේ මේ තුන්වෙනි වර්ගයේ ඒකලිත පද්ධති. අපි මේකට ගන්න ඕනේ වහලා දෙන බීකරයක්. සංවෘත බීකරයක්. හරි. සංවෘත පද්ධතියට ආවා. මෙයා තව ටිකක් ඇඩ්වාන්ස් කරනවා. සංවෘත පද්ධතියකට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි මෙයාව දානවා. right? මෙයාව අපි දානවා. මෙන්න මේ විදිහට. හරි. මේ විදිහට අපි දානවා රික්තක කුටීරයක්. මේ දෙන්නේ අපේ රික්තක කුටීරයක්. මේක ඇවිල්ලා රික්තක කුටීරය. ඊට පස්සේ මේකේ බිත්තිය හරිද? තාප පරිවාරක බිත්ති සහිත බීකරය. තාප පරිවාරක බිත්ති සහිත බීකරයක් ගන්නවා. තාප පරිවාරක කියන්නේ සන්නයනේ සංවහනයේ මගින් තාපය යන්න බෑ. මෙතන අපි පාවිච්චි කරපුවම රික්තක කුටීරයක්. හැබැයි විකිරණයෙන් යන්න පුළුවන්. ඒක තාප පරිවාරක බිත්තියක් සහිත බීකරයක් ගත්තාම විකිරණයෙන් යන්න බෑ. ඒකට ශක්තියට යන්න බෑ. තාපය වගේ ශක්තිය වලට ගමන් කරන්න බෑ. වහලා තියෙන හින්දා පදාර්ථයට ගමන් කරන්නත් බෑ. එහෙනම් පදාර්ථයට යන්න බෑ. පදාර්ථයට ඇතුළට එන්නත් බෑ. එළියට එන්නත් බෑ. ශක්තියට ඇතුළට එන්නත් බෑ. එළියට එන්නත් බෑ. එහෙනම් මේ වගේ වට කියනවා අපි ඒකලිත පද්ධති කියලා. පදාර්ථයට ඇතුළට එන්නත් බෑ. පදාර්ථයට එළියට යන්නත් බෑ. ශක්තියට ඇතුළට එන්නත් බෑ. ශක්තියට එළියට යන්නත් බෑ. ඒ වගේ පද්ධතියකට අපි කියනවා ඒකලිත පද්ධති කියලා. ඒකලිත පද්ධතියේ උදාහරණය මොකක්ද එතකොට? රික්තක කුටීරයක් තුල තබා ඇති සංවෘත බීකරයක් සලකන්න. ඒතර සංවෘත තාප පරිවාරක බිත්ති සහිත සංවෘත බීකරයක සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් සලකන්න කොහොමද? රික්තක කුටීරයක් තුල තබා ඇති තාප පරිවාරක බිත්ති සහිත සංවෘත බීකරයක් තුල සිදුවන ප්‍රතික්‍රියාවක් සැලකිය හැකියි. ප්‍රතික්‍රියාව සලකන්න පුළුවන්. ඔන්න තුන්වෙනි එක ඒකලිත පද්ධති කියන එක යටතේ මෙයාව ඇඳ ගන්න. එතනින් ඒකත් ඔන්න ඉවර වෙනවා. අපි මේ ටික අයින් කරලා ඊළඟ කොටසට යමු. ඉතින් මේ ඒකලිත පද්ධති වල කාරණාව එකක් ඉවරයි. ඊළඟ කොටස මේ වැඩ ටික කරාට පස්සේ අපිට මොකද වෙන්නේ? විවිධ මිනුම් ලබා ගන්න වෙනවා. රත් වෙනවද, සීතල වෙනවද කියලා බලලා අපිට ශක්ති විපර්යාස හොයන්න වෙනවා. නෝට් එකේ මම දීලා තියෙනවා. මේ ආකාරයට කිසියම් පද්ධතියක් තෝරාගෙන පද්ධතිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී විවිධ මිනුම් ලබා ගත යුතු වේ. එසේ මිනුම් ලබා ගැනීමේදී ප්‍රමාණය මත රඳා පවතින මිනුම් සහ ප්‍රමාණය මත රඳා නොපවතින මිනුම් තියෙන්න පුළුවන්. ඒතර ඔය ප්‍රමාණය මත රඳා පවතින මිනුමුයි ප්‍රමාණය මත රඳා නොපවතින මිනුමුයි මොනවද කියලා බලන්න ඕනේ. right? අවසාන ටික යන්නේ අද ලෙසන් සෙෂන් එකේ. නිසා විනාඩි 10ක් 15ක් ඇයි හොඳට අහගෙන ඉන්න. මේ ටිකත් වැදගත්. අපි කියනවා විත්ති ගුණ කියලා වර්ගයක් තියෙනවා අපිට. විත්ති ගුණ. තව ගුණයක් තියෙනවා ඝටනා ගුණ. විත්ති ගුණ සහ ඝටනා ගුණ කියලා වර්ග දෙකක් තියෙනවා. නම් දෙකනේ අලුත් සහ නම් දෙක හොඳට මතක තියාගන්න. මේක ඇතුලේ තියෙන දේ මම පැහැදිලි කරලා දෙන්නම්. විත්ති ගුණ සහ ඝටනා ගුණ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි හිතන්න අපි ලොකු වතුර භාජනයක් තියෙනවා.
මේක වතුර සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ වතුර භාජනයෙන් අපි බීකර කීපයක් අරගෙන මේ වතුර භාජනයෙන් යම් වතුර ප්‍රමාණ මේ බීකර තුලට අපි අරගන්නවා. යම් වතුර ප්‍රමාණ. ඒතර අපි මේක අපි හිතමු වතුර අපිට තියෙනවා මිලිලීටර් 1 2 3 මිලිලීටර් 1000ක්. මේ මිලිලීටර් 1000න් හරි අපි මේ මිලිලීටර් 1000න් අපි ගන්නවා මිලිලීටර් 100ක්. අපි හිතමුකෝ මිලිලීටර් 100ක් අපි ගන්නවා. අපි මේක ඝන සෙන්ටිමීටර වලින් දානවා. ඝන සෙන්ටිමීටර තියෙනවා 1000ක්. ඝන සෙන්ටිමීටර 100ක් ගන්නවා. මෙතෙන් අපි ගන්නවා ඝන සෙන්ටිමීටර 40ක්. මෙතෙන් අපි ගන්නවා ඝන සෙන්ටිමීටර 20ක්. ওই විදිහට අපි සාම්පල් තුනක් අපි අරගන්නවා. සාම්පල් තුනක් අරගෙන අපි බලනවා මෙන්න මෙහෙම. මේ තියෙන මෙයාලගේ පරිමාවල් මම B කියලා දාන්නවා. ඊට අපි මෙයාගේ ස්කන්ධය ගත්තොත් එහෙනම් අපි ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට නම් ග්‍රෑම් 1000ක් මෙයාගේ ස්කන්ධය වෙනවා. මෙයාගේ ස්කන්ධය ගත්තොත් ග්‍රෑම් 100ක් වෙනවා. මෙයාගේ ස්කන්ධය මෙයාගේ පරිමාව 40යි ස්කන්ධය ග්‍රෑම් 40ක් වෙනවා. මේක පරිමාව 20යි මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 20ක් කියලා එනවා. ඔන්න ඔය විදිහට. එතකොට මෙයාගෙන් ගන්න ප්‍රමාණය මත මෙයාගේ පරිමාව වෙනස් වෙනවා. කොච්චරක් දානවද කියන එක මත පරිමාව වෙනස් වෙනවා. කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියන එක මත මෙයාගේ ස්කන්ධය වෙනස් වෙනවා. එහෙනම් මේ අපි යම්කිසි පදාර්ථයකින් ගනු ලබන ප්‍රමාණය මත පරිමාව සහ ස්කන්ධය කියන ඒවා වෙනස් වෙනවා. එන්නේ කිසියම් පදාර්ථයක තියෙන ප්‍රමාණය මත ස්කන්ධය සහ පරිමාව කියන එක වෙනස් වෙනවා. අපි මෙන්න මෙයාට උෂ්ණත්වමානයක් දානවා. උෂ්ණත්වමානයක් දාලා මෙයාගේ උෂ්ණත්වය මයින්නවා. අපි හිතමු මේක T කියලා. අපි මෙයාට උෂ්ණත්වමානයක් දානවා. දාලා අපි උෂ්ණත්වය මයින්නවා මොකක් වෙයිද? මේ ද්‍රාවණයෙන්ම තමයි අපි මේ ටික පුරවලා ගත්තේ. ඒතර මේ ද්‍රාවණයෙන්මයි අපි ගත්තේ මෙයාව. මේ ද්‍රාවණයෙන්ම තමයි ගත්තේ. මේ ද්‍රාවණයෙන්මයි මෙයාත් ගත්තේ. මේ ද්‍රාවණයෙන්මයි අපි මෙයාත් ගත්තේ. අන්න මෙයාගේ උෂ්ණත්වය T. උෂ්ණත්වමානයක් දාලා උෂ්ණත්වය වෙනවා මෙයාගේ උෂ්ණත්වය T. මෙයාටත් දාලා වෙනවා මෙයාගේ උෂ්ණත්වය T. එහෙනම් උෂ්ණත්වය කියන එක්කෙනා මේ පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින්නේ නැති ගුණයක්. ඒවට අපි කියනවා ඝටනා ගුණ. ඒ කියන්නේ උෂ්ණත්වය වගේ ඒවා. උෂ්ණත්වය. ඒකට අපි කියනවා ඝටනා ගුණයක් කියලා. විත්ති ගුණ කියලා කියන්නේ මොනවද? ප්‍රමාණය මත රඳා පවතින ගුණ. කිසියම් පදාර්ථයක කිසියම් ද්‍රව්‍යක පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ගුණ වලට අපි කියනවා විත්ති ගුණ. කිසියම් ද්‍රව්‍යක ප්‍රමාණය මත රඳා පවතින ගුණ වලට අපි කියනවා විත්ති ගුණ. මොනවද? පරිමාව, ස්කන්ධය වගේ ඒවා. ඒතර ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ කිසියම් ද්‍රව්‍යක ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ උෂ්ණත්වය වගේ ඒවට අපි කියනවා ඝටනා ගුණ කියලා. උෂ්ණත්වය වගේ ඒවට අපි කියනවා ඝටනා ගුණ කියලා. තව අපිට පුළුවන් ඝනත්වය ගන්න. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව ජලය වගේ එකක් ගත්තොත් අපි කියමුකෝ ඝනත්වය අපිට දීලා දෙනවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයකට කියලා. ඝනත්වය සමානයි 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර. මේකේ මොකක්ද කියන්නේ? ඝන සෙන්ටිමීටර එකක බර 1 ග්‍රෑම් කියලා. ජලය ඝන සෙන්ටිමීටර එකක බර 1 ග්‍රෑම් කියලා. එහෙනම් මේක ඇතුලේ ඝනත්වය කීයද? මේක ඇතුලේ ගොඩක් ජලය තිබ්බට අපි ගන්නෙ මොකද? ඝන සෙන්ටිමීටර එකක බර විතරයි ඕනේ අපිට ඝනත්වය. ඝන සෙන්ටිමීටර එකක බර 1 ග්‍රෑම් ඝනත්වය එකයි. මෙයාගේ චුට්ටක් තිබ්බට මෙයාගේ මොකක්ද ගන්න? ඝන සෙන්ටිමීටර එකක බර ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර. මෙයාගේ ඝනත්වය එකයි මෙයාගේ ඝනත්වය එකයි. එහෙනම් මේ සමහර විත්ති ගුණ ඒකකයකට කිසියම් ඒකකයකට අර්ථ දැක්වුවාම එයාලා ඝටනා ගුණ බවට පත් වෙනවා. පරිමාව සහ ස්කන්ධයේ විත්ති ගුණ වුණාට ඝනත්වය කියන එක අර්ථ දැක්වුවාට පස්සේ ඝනත්වය කියන එක ඝටනා ගුණයක් වෙනවා. ඒ වගේම මේ හැම එකක් ඇතුළෙම තියෙන මවුල එක්ක පරිමාව මෙච්චර නම් හැමතැනම තියෙන මවුල එක පරිමාව එච්චරයි. එහෙනම් මෞලික පරිමාව එයා ඇවිල්ලා ඝටනා ගුණයක්. මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය හදන්නවනේ කාබන් වල 12යි හයිඩ්‍රජන් වල 1යි ඔය වගේ අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් වල 44යි කියලා අපිට ගන්න පුළුවන්.
ඒව කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මත මෞලික ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. එතකොට කාබන් වල ප්‍රමාණය මත මෞලික ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ අපි අර්ථ දැක්වීමක් දෙනවා. මෞල එකක ස්කන්ධය. එතකොට ස්කන්ධය කියන කෙනා විත්ති ගුණයක් වුණාට අර්ථ දැක්වීමක් දැක්වුවට පස්සේ මෞලික ස්කන්ධයේ ඝටනා ගුණයක් වෙනවා. විත්ති ගුණ සහ ඝටනා ගුණ ඔයාලට තේරුණා කියලා හිතනවා. එතනින් මේ කොටස් දෙක ඉවරයි. අවසාන කොටස මේකට විනාඩි 5ක් මෙතනින් ඉවර වෙනවා. සාය අවසාන ටික හොඳට අහගන්න. මෙන්න මේ ටික ඕනනම් සටහනක් විදිහට ඔතන දාගන්න. රයිට්? ඔන්න ඔය කොටස. ඊළඟ අවසානයේ තව ගුණ දෙකක් තියෙනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන ඒ දෙකක් බලලා පාඩම නතර කරමු. හරි බලන්න. ඊළඟ කොටස තමයි අන්වීක්ෂීය ගුණ සහ මහේක්ෂීය ගුණ. අන්වීක්ෂීය ගුණ. අන්වීක්ෂීය ගුණ. ඊළඟ එක මහේක්ෂීය ගුණ. මහේක්ෂීය ගුණ. අන්වීක්ෂීය ගුණ සහ මහේක්ෂීය ගුණ. නමේම තියෙනවානේ. අන්වීක්ෂීය ගුණයි මහේක්ෂීය ගුණයි කියවුවාම අපිට ටිකක් එන්නේ මෙන්න මේ මහේක්ෂීය ගුණ ගැන අපි ඉස්සෙල්ලා බලමු. මහේක්ෂීය කියන්නේ අපේ ඇහෙන් බලලා අත් වලින් අල්ලලා වගේ කියන්න පුළුවන් ගුණ. අපි මිනිහෙක් ගැන ගත්තොත් අපිට බලලා කියන්න පුළුවන් සුදුයිද, කළුයිද, උසයිද, මහතයිද වගේ දේවල් අපිට කියන්න පුළුවන්. ඒවට අපි කියනවා මහේක්ෂීය ගුණ කියලා. අල්ලලා බලන්න පුළුවන්. හරි සිනිදුයිද, රළුයිද, උෂ්ණත්වය යා රත් වෙලා දින්නේ යා සීතල වෙලා දින්නේ වගේ කාරණා කියන්න පුළුවන්. ඒවා අපිට මහේක්ෂීය ගුණ කියලා කියනවා. ඒතර අපි දැන් රසායන විද්‍යාවේ මහේක්ෂීය ගුණ කියලා ගත්තාම අපිට කියන්නේ මිනිහෙක්ගේව නෙමෙයි. අපිට කියන්නේ කිසියම් රසායනික ද්‍රව්‍යයක. ඒතර රසායනික ද්‍රව්‍යයක එන මහේක්ෂීය ගුණ මොනවද? අපි කතා කරන්න පුළුවන් එන මහේක්ෂීය ගුණ. ඒතර එයාට කියන්න පුළුවන් අපිට උෂ්ණත්වමානයක් බලලා දාලා අපිට කියන්න පුළුවන් එයාගේ උෂ්ණත්වය. උෂ්ණත්වය බලලා කියන්න පුළුවන්. පීඩනයත් අපිට බලලා කියන්න පුළුවන්. පීඩනය වැඩිද අඩුද වගේ දේවල්. එතකොට මෙයාට වර්ණයක් තියෙනවනම් අපිට ඒකත් කියන්න පුළුවන්. වර්ණයක් වගේ තියෙනවනම් ඒකත් කියන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල්. හරි උෂ්ණත්වය, පීඩනය, වර්ණය, ඊට පස්සේ ඒකේ තියෙන පරිමාව වගේ දේවල් අපිට බලලා කියන්න පුළුවන්. හරි. ද්‍රව්‍ය ප්‍රමාණය කියන්නේ යාගේ ස්කන්ධය මොනවද වගේ ඒවා අපිට කියන්න පුළුවන්. බර වැඩිද බර අඩුද වගේ. ඒක අන්වීක්ෂීය ගුණ වලට යන්නේ මොනවද? ඒක අපිට එහෙම බලලා කියන්න බෑ. බලලා කියන්න බැරි එකක්. අපි හිතමුකෝ මෙන්න මෙහෙම එකක්. අපි ගන්නවා බීම බෝතලයක්, යම්කිසි බීම බෝතලයක් අපි ගන්නවා. රයිට්? යම්කිසි බීම බෝතලයක් අපි අරගන්නවා. දැන්නකෝ ඔය බීම බෝතලයක් අරගෙන සියම් බීම බෝතලයක් අරන් අපි කියනවා මෙන්න මෙහෙම මේකේ මෙන්න මෙච්චරක් තියෙනවා මේ ද්‍රව්‍ය මෙච්චරක් පිරලා තියෙනවා මේක ඇතුලේ බීම මෙච්චරක් තියෙනවා. අපිට ගන්නවා මේකේ පාට අපිට කියන්න පුළුවන්. හරි. අපිට ගන්නවා මේක රතු පාටයි කහ පාටයි මොනවා හරි අපිට ඒක තියෙන බගාරය. අපි ගමු මේක දැන් රතු පාටයි. අපිට කියන්න පුළුවන් මේ පැහැයක වර්ණය කියන්න පුළුවන් ඒක මහේක්ෂීය ගුණයක්. අපිට කියන්න පුළුවන් මේක දිහා බලලා මේක ඇතුලේ තියෙන අණු ඊටාම අණුවක වේගය මෙන්න මෙච්චරයි. අණුවක වේගය මෙන්න මෙච්චරක් කියලා අපිට කියන්න පුළුවන්. කියන්න පුළුවන්ද? කියන්න බෑ. අණුවල වේගය අපිට කියන්න බෑ. අණුවල චාලක ශක්තිය අපිට කියන්න පුළුවන්ද? අණුවල චාලක ශක්තිය අපිට කියන්න බෑ. අන්න ඒ වගේ ඒ කියන්නේ ඊටාම කුඩා පරිමාණයට ගියාම ඊටාම කුඩා පරිමාණය කියන්නේ අණුවක, පරමාණුවක, අංශුවක තියෙන ගුණ වේගය, අංශුවක වේගය, අංශුවේ චාලක ශක්තිය වගේ ඒවා අපිට කියන්න බෑ. බලලා කියන්න බෑ. අන්න ඒවට කියනවා අන්වීක්ෂීය ගුණ කියලා. අපි නෝට් එකට යමු. අන්වීක්ෂීය ගුණ පද්ධතිය සමස්තයක් ලෙස සලකා නිගමනය කළ නොහැකි. එම පද්ධතියේ අන්තර්ගත වන අංශුවල ස්වභාවය සලකා නිගමනය කළ යුතු ගුණ අන්වීක්ෂීය ගුණ. අංශුවල ස්වභාවයත් අංශුවල හැසිරෙන ආකාරයත් සලකා නිගමනය කරනු ලබන අංශුවල වේගය, චාලක ශක්තිය. එහෙම නැත්නම් අණුවල හැඩ අපිට බලලා කියන්න බෑනේ. අණුව ත්‍රියානක දියපිරිමිඩිය අපිට කියන්න බෑ. නිසා එයාගේ හැඩය බලන්න අපි අංශුවල හැඩය බලන්න ඕනේ. ඒ වගේ කුඩා පරිමාණයකට ගිහිල්ලා. අන්න ඒවා අපි කියන අන්වීක්ෂීය ගුණ. මහේක්ෂීය ගුණ පද්ධතිය සමස්තයක් ලෙස සලකලා නිගමනය කරන්න පුළුවන් ගුණ අපි කියනවා මහේක්ෂීය ගුණ කියලා. අපි ඒවට කියනවා මහේක්ෂීය ගුණ කියලා. එතකොට අන්වීක්ෂීය ගුණ ගැන අපි කතා කරා. අන්වීක්ෂීය ගුණ
ඊට අපි මහේක්ෂීය ගුණ ගැන කතා කරා. මොනවද අන්වීක්ෂීය ගුණ? අංශු වල වේගය වගේ ඒවා. අංශු වල චාලක ශක්තිය වගේ ඒවා. චාලක ශක්තිය. ඊට පස්සේ අංශු වල හැඩය වගේ ඒවා. අන්වීක්ෂීය ගුණ. උෂ්ණත්ව පීඩන වර්ණය වගේ ඒවා මහේක්ෂීය ගුණ. ඒතර උනම් මේ ටිකක් උතන දාගන්න. right. තව විනාඩියක් හරි අහගෙන ඉන්න. මෙතනින් අදට උගන්වන්න හිතාගෙන ඉන්න කොටස ඉවර වෙනවා. සා පාඩම ඊළඟ දවසේ තියෙනවා ක්ලාස් එක. එතකොට ඊළඟ දවසේ අපි කතා කරමු පාඩමේ ඉතුරු ටික. ওই ටික ලියලා නෝට් එක සම්පූර්ණ කරගන්න. කීපවතාවක් පාඩම කියව ගන්න. අපි ඊළඟ දවසේ පාඩම කරමු. නෝට් එක PDF එක දාලා දෙනවා. ඒක ඔයාලා ලියලා මේ ටික දාලා වීඩියෝ එක බලලා වැඩේ සම්පූර්ණ කරගන්න. ඊළඟ දවසේ පාඩමත් එක්ක හම්බෙමු. right. ඒතර අදට පාඩම ඉවරයි.